Devi Swamini. That's your mushroom? Yes. Stunning. Hi everyone, welcome to Saranga Dinakshi online. ඔන්නෝගල කාලයක් තිස්සේ බලාගෙන හිටපු හැමදාම වගේ මගෙන් ඉල්ලපු vlog එක ඔන්නම finally අරන් යනවා. මේ තමයි අපේ home tour එක. මේක home tourම නෙමෙයි. but මං හිතුවා ගේ හදන දවස්වල ඉඳලම පොඩ්ඩක් share කරගන්න ඔයගොල්ලොන් එක්ක. construction period එක නම් මම මේකට ලොකුට add කරන්නේ නැහැ. interior කරන තැන ඉඳලා මම ඔයගොල්ලන්ට චුට්ට පෙන්නගෙනම යන්නම්. අපේ අලුත් ගෙදර කන්ස්ට්‍රක්ෂන්ස් තාම යනවා. ඒ කියන්නේ ඉන්ටීරියර් තමයි දැන් මේ ටික කරන්නේ. wardrobe room is almost done. So I just came for inspection. උදැස්සේ කන්ස්ට්‍රක්ෂන්ස් එක කාලේ බලමු. මේ ටිකේ වැඩ ඉවර කරගෙන යනවා. ඒ අපි දැක්කේ wardrobe room එක හදාගෙන යන විදිහ. AJC එකකින් තමයි wardrobe එක මම මේ පාර හදාගත්තේ. ගේ හදනකොටම සාරංග එකම එක දෙයක් ඉල්ලුවේ යාට මිනි තියටර් එකක් ඕනේ කියලා. මොකද ගෙදර ඉතුරු ඔක්කොම මට මේ කෑල්ල විතරයි එයාට. ඉතින් අපි තව දවසක ආවා ගෙදර වැඩ ටික බලන්න. අද අපි ආවා ඉන්ස්පෙක්ෂන්ස් වලට අපේ සුපර්වයිසර්. මැඩම් හොඳ වැඩි මැඩම් මේවා. මං ආසමන්නාර වනාන්තරේ සිංහලට වයිබ්යක් තියෙනවා. ගෙස්ට් රූම් ෆර්නිචර් හයි කරනවා. අපේ ගෙදර ඇතුලේ පොඩි පෑන්ට්‍රි එකක් විතරයි තියෙන්නේ. හින්දා මට පොඩි වෙට් කිචන් එකක් ඕන නෑ එළියෙන්. නැත්නම් ගේ හැම වෙලාවෙම හැඩි වෙන හින්දා ඊට පස්සේ මෙතන එළියේ පොඩි ඩිසයින් ෆීචර් එකක් විදියට චූටි වෝටර්ෆෝල් එකකුයි පොඩි පොන්ඩ් එකකුයි හදනවා. Eco House Landscaping Solutions එකෙන් තමයි මේ කොටසත් හැදුවේ. ඒගොල්ලෝ මගේ ගාඩන් එකත් ලස්සනට හදලා දුන්නා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් මේකේ ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලාත් අපිට තව ටිකකින් බලා ගන්න පුළුවන් වෙයි. ගෙට ගෙවදුනාට පස්සේ මෙතන ලයිව් වෝල් එකක් හැදුවා. මොකද අපි හැමෝම ගස් වලට හරි මාස හින්දා. මේ තියෙන්නේ මගේ උරුම තට්ටුවේ තියෙන මිනි බා එක. එතන pantry cupboard set එකක් හදනවා. ඉතින් ඒකේ QJ quartz stone එකකින් තමයි මගේ මේ උඩ quartz top එක හදුවේ. ඉතින් ඒකත් මේ finish කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. අද අපි ආවා shopping. ගෙදරට අවශ්‍ය කරන පොඩි දේවල්, light fittings මේ දේවල් බලන්න තමයි ආවේ. ඉතින් මගේ interior designer තමයි අශේනි the Woodberry House එකෙන්. එයා තමයි මේ ඔක්කොම ඩිසයින් එකට අනුව ගන්න ඕන දේවල් තීරණය කළේ. උඩ තට්ටුවේ ලිවිං ඒරියා එකට මම සෝෆා එකකුයි කොෆි ටේබල් එකකුයි කස්ටමයිස් කරගත්තා ෆිනේස් එකෙන්. ඒකත් මොකලට පස්සේ පෙන්නන්න. මේ තියෙන ගෙස්ට් බෙඩ්රූම් එක. ඒකේ ෆර්නිචර් කරේ වුඩන් ස්ටුඩියෝ එකෙන් මොරටුවේ. එතකොට මේක තමයි මාස්ටර් බෙඩ්රූම් එක. ඒකේ ෆර්නිචර් ඔක්කොම වුඩ්බෙරි හවුස් එකෙන් තමයි කරේ. අශේනි තමයි ඒක ඔක්කොම ඩිසයින් කරේ. ඉතින් මං යාට කිව්වා මට ඕනේ මෙන්න මේ විදිහේ තීම් එකක් කියලා. මේ විදිහේ කලර්ස්, මේ පැලට් එක ඔක්කොම අපි දැන් එකතු වෙලා කතා කරලා ඩිසයිඩ් කරා. ඉතින් මමයි සාරංගයි කැමති විදිහට තමයි ඉන්ටීරියර් ඔක්කොම ඩිසයින් කළේ. මේ මම බෙඩින් ඕඩර් කරා ටිකක් දවස් ඇතුව ලෙගසි ලිනන් එකෙන් තමයි
සමහරක් ඒවා order කරේ. ඉතින් ඒකත් ඔයගලට මම දැම්මට පස්සේ පෙන්නන්න. අපි දෙන්නම කැමති ගොඩක් දේවල් අර එකපාරටම ගිහිල්ලා ගන්න තිබුණ නැහැ. ඒ හින්දා හැමදේම හැදුවා, කලින් order කරගත්තා, customize කරගත්තා. එතකොට අපිට හරියටම අපේ timeline එකට ඒක ගලප ගන්න පුළුවන් වුණා. අද අපේ ගෙදර garden lights ටික හයි කරනවා. ওই තව electrical වැඩ ටිකක් තියෙනවා. ඉතින් අරවින්ද තමයි ඒ ටික ඔක්කොම මට කරලා දුන්නේ. හරිම ලස්සනට neat එකට කරලා දුන්නා. Doing some garden lights and I'll get the painting ටික කරගෙන යනවා. වෙබ් කිචන් එකේ වැඩ ටිකත් ඉවර වෙගෙන තමයි යන්නේ. ඔයගොල්ලොත් ගෙදරක් හදනවා නම් අනිවාර්යයෙන්ම මේ ගැනත් හිතන්න. මොකද මට හිතෙන්නේ වෙබ් කිචන් එකක් තියෙන එක හරිම ඉම්පෝටන්ට්. ඉතින් අර අපි අරගෙන ආපු බඩු ටික ඔන්න ඔක්කොම මම එහෙම මෙහෙන් දාලා තියෙනවා. වැඩ ටික ඔක්කොම ඉවරනට පස්සේ තමයි ඉන්ටීරියර් වැඩ ටික පටන් ගන්නෙ. ඒ අතරෙම අපි ඕඩර් කරපු මැට්‍රසස් ටිකත් ගෙදරට ඩිලිවර් කරා වැලන්ටිනෝ ඉටලි. එකෙන් තමයි අපි මැට්‍රසස් ඔක්කොම ඕඩර් කරේ. හරිම ෂෝක්. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් පෝස්ට් කරන්නම්. ඒගොල්ලෝ ගෙදරටම ගෙනල්ලා ඉන්ස්ටෝල් කරන විදිය තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ගෙයක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කියලා ඔක්කොමලම දන්නවා. හැබැයි ඒක ඉන්ටීරියර් කරනවා කියන්නේ ඊට වැඩිය අමාරු වැඩක් කියලා මට තේරෙන්න පටන් ගත්තේ. අපි මේ ගේ හදලා ඉවර කරද්දි. වැඩ ටික ඔක්කොම ඉවර වෙගෙන යද්දි අපි මුළු ගෙදරම ඩීප් ක්ලීන් එකක් කරා. ඒ කරලා ඔය දැන් ගෙට ගෙවදින්න දවසක් විතර තියේදී මම ගිහලා මුළු ගේම ආයෙත් අස්පස් කරා. මම එක කොටසක් කරාදී සාරංග ඉතුරු කොටස අස්පස් කරා. මොකද කොච්චර ක්ලීන් කරත් පොඩි පොඩි දේවල් එකතු වුණාම හැඩි වෙනවා. Hi, hello, how are you? How is the place? Nice. So we are doing the final touches and Ashini is here to do the inspection, last minute inspection. යට ඔක්කොම interior design part එක කරේ from Woodbury House. So excited. And these are පෙට්ටියනේ ගොඩක් කඩයක් වගේ. මොකද පෙට්ටි ගොඩක් තියෙනවා. මං අරන් ආවේ පෙට්ටි ගොඩක් තියෙන්නේ කඩයක් වගේ. දෙයක් වගේනේ. එක පැත්තකින් ගෙදර වැඩ ටික ඒ විදිහට ඉවර වෙනකොට මේ පැත්තෙන් අපේ ඉන්න ගෙදර බඩු අස්පස් කරන විදිය තමයි මේ ඔයගොල්ලෝ දකින්න ඉතින් ඔක්කොම පැක් කරලා එහෙම ලෑස්ති කරගත්තා. අලුත් ගෙදරට අවශ්‍ය කරන කොට, ඩුවේස්, එතකොට මැට්‍රස් ප්‍රොටෙක්ටර්ස් ඒව ටික ඔක්කොම නින්ද ස්ලීප් ෂොප් එකෙන් තමයි මම ගෙන්න ගත්තේ. මේ ඔයගොල්ලෝ දකින්නේ TG Water Technologies එකෙන් මගේ water filter එක හයි කරන විදිය. මොකද water filter එකකුත් හරිම වැදගත්. ගෙදරකට මේ තියෙන්නේ අපි දෙන්නගෙම ඩ්‍රීම් හෝම් එක. ඉතින් ගොඩක් දේවල් අපි දෙන්නම එකට එකතු වෙලා කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ කාමරේ ලෑස්ති කරන එක, කොට්ටෝර, බෙඩ් ෂීට්ස් දාන ඒවා මේවා ඔක්කොම සාරංගයි මම දෙන්නම එකතු වෙලා කරන විදිහ තමයි මේ. හැබැයි මං හිතුවට වැඩිය සාරංගට හොඳ ඉවසීමක් තියෙනවා මේ දේවල් වලට. මං හිතනවා ඇයි මං මෙයාව මේ දේවල් වලට කලින් පාවිච්චි කරේ නැත්තේ කියලා. හැබැයි ඉතින් දැන් අද ඉඳලා එයාට දිගටම ගෙදර වැඩ නම් ඇති වෙනකන් තියෙනවා. හැබැයි ඇත්තටම එයාට මං ලොකු ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. මගේ වැඩවලට බෑ නොකිය hina වෙවි හොඳ සපෝට් එකක් දෙනවා. මේක තමයි මං ෆිනෙස් එකෙන් ඕඩර් කරපු කොෆි ටේබල් එක. මම එක කස්ටමයිස් කරගත්තා. මං දැකපු ඉමේජ් එකක් පෙන්නලා මං කොහොමද මේ විදිහට වුනේ කියලා. මොකද නැත්නම් අපි හැමදාම දකින්නේ එකම විදිහේ කොෆි ටේබල්ස් ඉඳ. ඒකල මට ලස්සනට ඉක්මනට මේක හදලා ඩෙලිවර් කරා. මේ අතරෙම මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ සාරණ්‍යට නින්ද එකෙන් එවලා තිබුණ ලස්සන gift එකක්. ඉතින් ඒකටත් තෑන්ක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මම තව බෙඩින් සෙට් එකක් ඕඩර් කරා ඉනා හෙඩ්ස් එකෙන්. ඒගොල්ලන්ගේ ලස්සන බෙඩින් තියෙන ඔයගොල්ලෝ පුළුවන් Facebook එකේ චෙක් කරන්න. මේ මගේ ආසාවෙන් මේ හිටපු ඔලිව් ට්‍රී එක. ඉතින් මම ඒක හරියම අමාරුවෙන් හොයාගත්තේ. කොහොම හරි මේ ඒක ෆික්ස් කරන විදිය තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් මට ඕන වුණා හැමෝම ගෙදරට එන්න කලින් වැඩ ටික ඔක්කොම ලස්සනට ඉවර කරලා තියන්න. ඉතින් මේව වීඩියෝ කර මට සපෝට් එක දෙන්නේ සාරංග. හැබැයි ගහ ෆික්ස් කරන්නත් එයා මට ලොකු සපෝට් එකක් දුන්නා. මට හිතුණා මේ හරිම ලස්සන එලියක් මේ ගහෙන් ගෙදරට ගේනවා කියලා. සහ මම ආස වුණේ හරිම මිනිමල් ලුකින් ගෙදරකට. ඉතින් සාරංගත් ඒකට එකඟුණා. කොහොමත් එයා වැඩි බඩු තියනට කොහොමත්ම කැමති නෑ ගෙදර. ඔයා මොකද්ද මගේ ඔලිව් ට්‍රී එක දැන් කරන්න යන්නේ? මේක
පැචස් එකක් තියෙනවා. මේ තමයි ෆයිනල් ලුක් එක. හැබැයි තව චුරි දේවල් ටිකක් තියෙනවා. ඒක ඔයගලන්ට පුළුවන් ගෙට ගෙවදින දවසේ බලා ගන්න. තව ටිකකින් මම ඒ ටිකත් ඔයගලන්ට පෙන්නනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ටේබල් එක. මම ඒකත් පීදල කරලා ලස්සන ඩෙකෝ එකක් දැම්මා. මේ තියෙන්නේ අපේ මේඩ්ස් රූම් එක. ඉතින් ඒගොල්ලන්ටත් සැප පහසුව ඉන්න පුළුවන් විදිහට තමයි ඒ කාමරය අපි හැදුවේ. It's done and we are resting. Now let's go home and come back tomorrow. අපි දැන් රූෆ් টොප් එකට එලා පොඩ්ඩක් මහන්සි හරියා. මේ තියෙන අපේ මිනි බා එක. ඉතින් අපි හිතුවා අපේ යාළුවෝ මාවම අපිට එන්ජොයි කරන්න තැනක් ගෙදර තියෙන්න ඕනේ කියලා. ඒක තමයි අපි මේ රූෆ් টොප් එක මේ විදිහට හැදුවේ. මට ලස්සනට මේ RV කන්ස්ට්‍රක්ෂන් එකකින් ලස්සන ග්ලාස් රූෆ් එකක් එහෙම ගහලා දුන්නා. හෙට අලුත් ගෙදරට එන්න කලින් ඔන්න වැඩ ටික ඔක්කොම ඉවර කරලා හරියට තියනවද කියලා බලලා තමයි ඔන්න අපි යන්න හදන්නේ. මේ තියෙන්නේ පෑන්ට්‍රි එක. ඉතින් පෑන්ට්‍රි එකත් අපි ලස්සනට අස් කරා. වෙට් කිචන් එකේ වැඩ ටික ඔක්කොම ඉවරයි. හරි. ඔන්න අපි දොර ලොක් කරලා අපි යන්න හදන්නේ අලුත් ගෙදරින්. පරණ ගෙදර ඉන්න අන්තිම දවස තමයි මේ. ගෙදර ගිය වෙලාවෙ ඉඳලා ගෙට ගෙවදින්න අවශ්‍ය කරන දේවල් ටික අපි ලෑස්ති කරන විදිහ තමයි දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ එක එක විදිහට දේවල් කරනවා. චාරිත්‍ර තියනවා පොඩි. ඉතින් ඇත්තටම අපි දෙන්න එහෙම ලොකුවට දේවල් කරන්නේ නැහැ. නමුත් අම්මලා කියනවා සමහරක් ඒවා තියෙනවා. ඒවා විශ්වාස අනුව ඉතින් ඒ දේවල් කරලා මේ ලෑස්ති කරන විදිහ තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඉතින් හැමෝම මට ලොකු සපෝට් එකක් දෙන්න මේවා තනියෙන් කරන වැඩ කියලා හිතන්න එපා කවුරුත්. මේ මට අම්මිලා, සාරංගගේ අම්මිලා, එතකොට අපේ ගෙදර වැඩට ඉන්න අපේ උදව්වට ඉන්න ඒ හැමෝම මට ලොකු සපෝට් එකක් දුන්නා මේ දේවල් ලස්සනට පිළිවෙලට කරගන්න. One last time before we say bye bye to this room. බබාටත් ඕන වෙලා බෙඩ් එකේ. You wanted to sit in this bed? Yes. Shall we go to our new house? I want to put cream. Okay, you put cream. So how do you feel? Mixed feelings. I know, mixed feelings. ඊළ බලමු. සාරංගව මැරි කරලා මම මුලින්ම ආවේ මෙන්න මේ ගෙදරට. ඉතින් අපි අවුරුදු 5ක් මේ ගෙදර හිටියා. ඇත්තටම අමුතු හැඟීමක් දැනෙනවා. අද වගේ දවසක අපිට මේ ගෙදරින් යන්න වෙනවා. ඉතින් ඒක අමුතු හැඟීමක්. හැබැයි අපි යන්නේ අපි දෙන්නම අමාරුවෙන් මහන්සි වෙලා හදාගත්ත අපේම ගෙදරකට. ඉතින් ඒ ගැනත් ලොකු සතුටක් හිතේ තියෙනවා. තනියෙන් ජීවිතේ අපි දකින හීන ඉෂ්ට කරගත්ත කාලයක් තිබුණා. මමත් එහෙමයි, සාරංගත් එහෙමයි. නමුත් දෙන්න එකතු වෙලා හීන ඉෂ්ට කරගන්නකොට ඒක වෙනස් විදිහේ හැඟීමක්. ඉතින් මේක ඒ වගේ හැඟීමක්. ගෙට ගෙවදින්න තව ටික වෙලාවක් තියෙනවා. ඉතින් ගෙදරට අරගෙන යන්න ඕන කරන අත්‍යවශ්‍ය දේවල් ටික අපි මේ විදිහට ලෑස්ති කරගත්තා වාහනේ ඉඳන්ම. ඊට පස්සේ අපි කරේ මේ හැම දෙයක්ම අපේ පවුලේ සමාජිකයන්ට බෙදලා දුන්නා. ඔයා මේක ගෙනියන්න, ඔයා මේක ගෙනියන්න. එහෙම. ඔයගොල්ලොත් එහෙමද සාමාන්‍යයෙන් කරන්නේ? අපි දෙන්නට ඕන උනේ ලොකු ගෙවල් නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට ජීවත් වෙන්න ඇති ප්‍රමාණයකයක්. හැබැයි අපිට නිදහසේ සතුටෙන් ඉන්න පුළුවන් තැනක්. අපේ ආදරය කරන කට්ටියත් එක්ක නිදහසේ වෙලාව ගත කරන්න පුළුවන් තැනක්. ඉතින් අපි දෙන්නම හිතනවා මේ අපේ අලුත් ගෙදර ඒකට
හොඳ තැනක් වෙයි කියලා. මේ vlog එක share කරනවද නැද්ද කියලා මම ගොඩක් හිතුවා. මොකද ඇත්තටම මේක මගේ සාරංගගේ අපේ private space එක. ඉතින් ඒක තමයි මම මේ ඔයගොල්ලෝ එක share කරගන්නේ. මොකද ඔයගොල්ලෝ අපිට ගොඩාක් ආදරේ හින්දා ඔයගොල්ලෝ නිතරම මගේ මේ vlog එක ඉල්ලපු හින්දා සහ මං හිතුවා අපේ ජීවිතෙන් අපිට ඔයගොල්ලෝ එක බෙදා ගන්න දේවල් තියෙනවා නම් ඒක කරන එක හොඳයි කියලා මං හිතනවා මේ vlog එක බලලා ඔයගොල්ලන්ගේ ජීවිතේට පුංචි හරි positive vibe එකක් positive energy එකක් හම්බ වෙනවා නම් ඒක තමයි අපි දෙන්නම් බලාපොරොත්තු වෙන්නේ. Here, why have we come here today? Krisharya. Yeah, Krisharya. Why have we come here today? Krisharya, I'm asking something. Yeah, why did we come here? ඇයි අපි මෙතනට ආවේ? ප්‍රශ්න ගොඩයි. ඇයි අපි මෙතනට ආවේ ක්‍රිෂාර්ය? ක්‍රිෂාර්ය කියන්නකෝ. ආනේ අද දන්නේ නෑ. ක්‍රිෂාර්ය දන්නේ නෑ අපෝ. ඇයි අපි ආවේ ක්‍රිෂාර්ය? අඬකෝ පූජා කරන්න. පූජා කරන්න. ක්‍රිෂාර්ය. පූජා කරන්නේ. යා කියා කතා කරන්නේ. අලබානි අද බදු. අල බදු. බදු. අක්කි මේ නන්න. නන්න. නන්නගෙන් අහන්න. Here, අක්කි නන්නගෙන් අහන්න. නන්නගෙන් අහන්න ඇයි ආවේ කියලා. නන්න බට්ටන් එයාලා බලන්න. කන්නේ නෑනේ. අඳුමත් ලොකෝයි. මේගොල්ලෝ වෙල්කම් ඩාන්ස් එක. වෙල්කම් ඩාන්ස්. Girls, girls. Come stand here. Stand here now, no dancing. දෙනා. පේනවා නේද යුද්ධේ. සාරණ්‍ය බබයි ක්‍රිෂාර්ය බබයි තමයි වැඩියෙන්ම excited ඉන්නේ. Because Saranya was very excited about the new house. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද දැන්. ඇත්තටම කිව්වොත් ඕගොල්ලෝ දැන් දැකලා තියෙන්නේ. හැබැයි මේ first time තමයි අපි ගෙදර කට්ටියව අරගෙන යන්නේ. ඔයගලන්ට මතක ඇති සමහරක් විට අපි ගෙදර මුල් ගල තියපු දවස ඒ වීඩියෝ එකකුත් මම share කරා. ඉතින් එදා අපේ ගෙදර අම්මලා ඔක්කොම ආවා මිසක් ඊට පස්සේ එක දවසක්වත් අපි යාළුවා මෙහෙට එක්කරගෙන ගියේ නැහැ. මොකද අපිට ඕන වුණා ගේ හදලා ඉවරලා කොහොම ඉවර වෙලා ඒගොල්ලන්ව සර්ප්‍රයිස් කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් කොහොමද ඒගොල්ලෝ සර්ප්‍රයිස් උනේ කියලා මෙන්න මේ vlog එකෙන් බලා ගන්න. ඔන්න වෙලාව හරි අපි එහෙනම් යමු ගේ ඇතුළට. ගෙදර ලොක්ක දෙන්න තමයි ඉස්සරහින්ම යන්නේ. එතන අපි චූටි බබාලා දෙන්න. ඉතින් ඒගොල්ලෝ මල් පහන් අරගෙන ඉස්සරහින් යනකොට මං අනිත් බඩ ටික ගත්තා. අම්මලාටත් එක එක දේවල් දුන්නා. සරණීය මත්ත කුසලේන යන්තං සම්පදං අවිසමච්ච සකෝ ජූත සූජූත සුවතෝ මුදු අනතිමානි සාන්තිසුත සුවරෝච අපතිච්චෝදු සල්ලනොත උත්ති සංකින්ද්‍රියෝච නිපකෝච අබ්බකප්පෝ කුඤ්ඤූපරේ උපවදේයෝ ක්‍රිෂාර්ය ගලන් පුළා. ක්‍රිෂාර්ය ගලන් පුළා. කාමේසු විනේය ඛේදං නං ජාතු සබ්බදේයං ගුණදේති සාදු සාදු සාදු. Oh my god. Nice house. Lovely house. Let's ride it. Honest.
ජීවිතේ අපි හැමෝටම එක එක හීන තියෙනවානේ. මගේ හීන එකයි, සාරංගගේ හීන ඊට වැඩිය ගොඩක් වෙනස්. සමහරවිට අපි දෙන්නම කැමති දේවල් තියෙනවා. ඒ අපි දෙන්නම එකට අචීව් කරගන්න ඕනි කියලා හිතන හීන මේ හරියට මේ ගෙදර වගේ. හැබැයි අපි දෙන්නටම තියෙන හීන නෙමෙයි. සමහරකට ඔයාට තියෙන පුළුවන්. සමහරකට ගයක් හදනට වැඩිය ඔයාට හිතෙන්න පුළුවන්. නෑ මට ඕනේ ජීවිතය තව එක්ස්ප්ලෝර් කරන්න, ලෝකේ බලන්න, ට්‍රැවල් කරන්න. එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක විනෝද වෙන්න. එහෙමත් නැත්නම් ලස්සන වාහනයක් ගන්න. වෙනත් මොකකට හරි ඉන්වෙස්ට් කරන්න. ඒ වගේ ජීවිතේ අපි හැමෝටම විවිධාකාරයේ හීන තියෙනවා. අන්න ඒ හීන අපි අඳුනා ගැනීම තමයි වටින්නේ. මොකද අපේ සතුට, ජීවිතේ සතුට මේ හැම දෙයක්ම තියෙන්නේ අපේ මේ හීන උඩ. Symbolize the sacred heart. Oh, yeah. Jesus is sacred heart with the Holy Communion. The beautiful family, Saranga Dinasty, and angels are okay. That's dedicated to the sacred heart. It's for you. And she made 3 of them, the whole family. And this is made out of wax. It's made out of wax. You see that? Is it Gigi? Yes, baby Jesus. Okay. ෆාදර් අපි තුන්දෙනාටම තෑගි අරන් ඇවිල්ලා තිබුණා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා සාරංග බුද්දිස්ට්, මම කැතලික්. ඉතින් සාරංගට ලස්සන සමාධි බුදු පිළිමයකුත්, මට ජීසස්ගේ ස්ටැචු එකකුත්, අපේ චූටි බබාට හෝලි ෆැමිලි එකේ චූටි ස්ටැචු එකකුත් ගෙනල්ලා දුන්නා. Aki. Yeah. Medals. Lovely. Let's all sing as we know. Sri Sadhu Devi Swamini Ape Divya Alokayini යන තැන මාව අරන් යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න දහම් සිසිල වෙනවද ජේසු වගේ මමත් එන්නම් ජේසු. ජීවිතය කියන්නේ අභියෝග ගොඩාක් එක්ක යන ගමනක්. ඒක මං ජීවිතේ පොඩි කාලේ ඉඳලම අත්දැකපු දෙයක්. සාරංගත් එහෙමයි. ඉතින් අද අපි දෙන්න මේ ඉන්න තැනට එන්න ඒ වගේ අභියෝග ගොඩාක් පහු කරගෙන ආවා. ලොකුවට උපදේශ සවවාද අනුශාසනා කරන්න අපි දෙන්නම දන්නේ නැහැ. නමුත් අපේ ජීවිතයේ දේවල් අපි ඔයගලන්ට ෂෙයා කරගන්නවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. පොඩි කාලේ ඉඳලම මම අභියෝග පාර ගන්න හරිම කැමතියි. ඉතින් මට ගොඩාක් වගකීම් ජීවිතේ තිබුණා. පවුලේ වගකීම් ගොඩක් මගේ ජීවිතේට දැනුණා. මම පොඩි කාලේ ඉඳලම ගොඩක් මහන්සි වුණා. දිවා රෑ නොබලා වැඩ කරපු දවස් තිබුණා. මොකද වැඩ කරන්නත් ඕනේ. ඒ කාලේ මම අධ්‍යාපන කටයුතුත් හදාරනවා. ඒ හැම දෙයක්ම බැලන්ස් කරගෙන යන ගමනක් තමයි මට තිබුණේ. අපි සාරංගේ කතාවත් පස්සේ වෙලාවක අහමු. කතාව අහන අතරෙම මෙන්න මේ මොමන්ට් එක හරිම ලස්සනයි. අපේ ෆාදර් හරිම ලස්සන බුදු ගුණ ගැන කියවෙන ලස්සන ගීතයක් අපි වෙනුවෙන් ගායනා කරා. ඒකත් අහන්නකෝ.
ඉතින් ඒ කාලේ මගේ ලොකුම ටාගට් එක වුණේ ගෙයක් හදන්න. ඒ කාලේ අපි කුලියට තමයි හිටියේ. ගොඩාක් ගෙවල් වල කුලියට ඉඳලා තියෙනවා පොඩි කාලේ ඉඳලාම. ඒ කතාව නම් ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවා. ඉතින් මං රසාවක් විදියට මුලින්ම කරේ රංගපාන එකනේ. රංගපාන අරගෙන මට හම්බෙච්ච මුල්ම සල්ලි වලින් මං කරේ ඉඩමක් ගත්ත එක. ඒ කියන්නේ ඒක ගත්තෙත් ලෝන් එකක් දාලා ඉතින් චූටි ගාණක් ඩවුන් පේමන්ට් එකක් විදියට දාලා මුලින්ම කරේ ඉඩමක් ගන්න එක. මොකද මට ඒ කාලේ ගෙදරකට ඉන්වෙස්ට් කරන්න තරම් ලොකු මුදලක් තිබ්බේ නැහැ. ඉතින් අපි හැම වෙලාවෙම පොඩි තැනකින් පටන් ගන්න එපායිනේ සහ අපිට පුළුවන් විදිහට පටන් ගන්න එපායිනේ. සහ අපේ අතේ තියෙන ගානට අනුව තමයි වැඩ කරන්න ඕනේ. අපිට ලොකු හීන තියෙන්න පුළුවන්. නමුත් ඒවට ස්ටෙප් බයි ස්ටෙප් නේ අපි යන්න ඕනේ. ඊට පස්සේ මම දිගටම වැඩ කරා. මට මතක ඇති කාලෙක එහෙම නිවාඩුවක් ගත්තා වගේ මට මතක නැහැ. ඇත්තටම කිව්වොත් මේ මෑත කාලේ තමයි අපි ට්‍රිප් එකක් වුණත් යන්න පටන් ගත්තේ. නමුත් ඒ කාලේ හරියට නිකන් අවුරුදු 10ක් වගේ එක දිගටම මගේ ෆෝකස් එක උනේ වැඩ කරලා සල්ලි හම්බ කරලා ඒවා ඉතුරු කරන්න. ඉතින් ඒ හිතපු විදිහට මම ඒක කරා. ඒ ඉතුරු කරපු සල්ලි වලින් තමයි මම අපේ අම්මිලා වෙනුවෙන් ගෙයක් ගත්තේ. ඉතින් ඒකට මගේ නංගිලා දෙන්නගෙනුත් ලොකු සපෝට් එකක් හම්බ වුණා. එහෙම හිමින් ආපු ගමනක් තමයි මේ. ඉතින් මම මේ කතාව ඇත්තටම ඔයගලන්ට කිව්වේ ඕගොල්ලෝ මේ මොහොතේ ඔයගලන්ගේ හීනවලට යන්න බලාගෙන ඉන්නවා නම් ඒවට අභියෝග එනවා නම් ඔයගලන්ගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් ඒවට සැලෙන්න එපා. හිතේ ශක්තියයි උත්සාහයයි තමන් කරන වැඩේට අවංක වීම තමයි මං දකින විදියට ජීවිතේ ජය ගන්න වැදගත්ම වෙන්නේ. ඉතින් ඔයාලගේ ජීවිතයේ තියෙන හීනත් මෙතනින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි කොහොමද උත්සාහ කරමු 2026 මේ එළඹෙන අලුත් අවුරුද්දේ ඒ හීන කොහොම හරි ජය ගන්න. Aki 1, 2, 3. Not yet. දාන්න ඕනේ. ෆිෂ් ටිකක් හෙට දාන්න.
තාම ගෙදර කට්ටියව හරියටම හෝම් ටුවර් එක අරගෙන ගියේ නෑ. මේ පල්ලෙහා කෑල්ල විතරයි තාම ඒගොල්ලෝ හරියටම දැක්කේ. සිරටම කලින් වැදගත්ම වැඩේට තමයි දැන් අපි මේ ලෑස්ති වෙන්නේ. ඒ තමයි කන්න. ඉතින් අපි කෑම මං කලින් ඕඩර් කරලා තිබුණා මගේ කසින්ගෙන් චීස් ඇන්ඩ් පෙපර් එකෙන්. එයා ලස්සනට මට ප්ලැටර්ස් ඔක්කොම ටික එවලා තිබුණා. ඊට පස්සේ මට විජිට් අයියා ටේස්ට් ඔෆ් හෙවන් එකෙන් ලස්සන කේක් එකක් කරලා දුන්නා. ඉතින් දැන් ඒ ටික ලස්සනට ටේබල් එකේ දාන්න. ඉතින් අපේ නංගිලාගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවානේ මේ කෑම සම්බන්ධයෙන් දේවල් වලට. සාරංග හැමදාම විහිළුවට කියනවානේ කෑම කොතනද අපි එතන කියලා. ඒක ඉතින් අතරම විහිළු වකමිති ඒක ඇත්ත. එහෙනම් අපි ඉස්සෙල්ලම කාලා ඉමු. කාලෙකින් තමයි අපිට මේ වගේ chance එකක් හම්බුනේ. අපි 6 දෙනාව එකතු කරගන්න ටිකක් අමාරුයි. ක්‍රිෂාන් අයියට අද වැඩට යන්න තියෙන ඉඳ එයා ටක් ගාලා උදේ ඇවිල්ලා වැඩට ගියා. හින්දාට මේ මොමන්ට් එක මිස් වුණා. හැබැයි ආ වැඩ ඇරිච්ච ගමන් ආපහු ආවා ගෙදර. ඉතින් අපි කට්ටිය මේ කෑම කාලා ඔන්න අපේ කුසුමාවම බලන්න. ආනේ රශ්මිකයි මායි එක වගේ. නේ අඬනවා ඉතින් අඬනවා. එයා තනියෙන් යන හෝම් ටුවර් එක. අර තනියෙන් යනවා. කාලෙන්. හරි දැන් ඔක්කොම පොලිමක් හැදිලා එන්න හෝම් ටුවර් එක යන්න. කොහෙද? යනවා දෙන්නේ. සර්ප්‍රයිස්! My room. Thank you. Don't have to do this much to me, but ඔයා මල්ලිත් එක්ක තරහ වෙන දාසෙන් දැන් ඉන්න බලා මේක. thank you so much. දේවල් වලින් වලි දාගෙන ඕන එකට එන්න පුළුවන්. Thank you. මෙච්චර මම expect කරේ නෑ. එල්ලන්නත් පුළුවන් දාන්නත් පුළුවන්. Good. I didn't expect this much, but thank you. මේ පැත්ත වන්න එළියේ. What is this? And the view. This is the view. This is my family. My room. දැන් කියන ලස්සනයිද කියලා? අක්කි තමයි අක්කි. This is the washroom. washroom එක නලු. ඒක ලොකු දෙයක් නෑ ඉතින්. Medu. My room, darling, my room. Say my room. මේක washroom එක. So this is the pantry. අම්මලා එන්නකෝ.
Okay, so this is the pantry. This is the dry kitchen. Nice room, Papa. This is for Sarana, this is for Krishana. Araka dilukshita. මේ තමයි මං හෙට ඉඳලා උයන කුස්සිය. අම්මි නම් අම්මි ආසෙ මේකට. බලමු මට මිස් අඹරන්න පුළුවන්. මේ ඒක නියමයි යන්නේ ඒකටම දාලා. Yeah, I wanted to save space. Yeah. මොකක්ද? කොළඹ සන්නිය වගේ වුණා නේ. දාන්න ඕනේ දාන්න. My favorite place. Special, special. Oh, nice. Rasanya apa? සාරණයගේ රූම් එක බලන්න මම ඔයගොල්ලන්ට වෙනමම vlog එකක් අරගෙන එනවා. So stay tuned for that. That's your washroom? Yes. Stunning. Pink color. All pink. All pink. Okay. Baba. This video is the funniest video. This is my room. Nice, Sakti. Come on. Yan. Open. Washroom this. That's for you. So fancy. Wow. Cappuccino? Make the cinema room. Yeah. Oh, it's a powder room. පස්සේ හදනවා ඒවා. Yeah, no? I'll put a Christmas tree here. අපිට ඉන්නේ හරිම පොඩි සර්කල් එකක්නේ. ඉතින් ඒ සර්කල් එක ඇතුලේ මගේ ඉන්න හොඳම යාළුවා තමයි අසේකා. මේ තියෙන අසේකයි ජනිකුයි අපිට එවපු ලස්සනම ලොකුම ලොකු ෆ්ලවර් බන්ච් එක. ඉතින් ඒ වගේම තමයි ඩිසයිනර් ෆ්ලවර්ස් එකනොත් අපිට නිසංසලාකි බන්චස් දෙකක් මේ වෙලාවත් තිබුණා. ඒ හැමෝටමත් බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ මේ වෙලාවේ. මේක තමයි සාරංග මග බලාගෙන ඉඳපු යාගේ ස්පේස් එක. ඉතින් යා සෑහෙන මහන්සි වුණා මේකට. ගෙදර කිසිම වෙන එකක් ගැනවත් එයා දන්නේ නැහැ. එයා දන්නේ මේක වෙන්නේ කවදාද හදන්නේ කොහොමද ඒ විතරයි. So this is his cinema. Yeah, he made a mini theater for himself
and for us, hopefully for us. අපි ගිහලා බලමු. Oopsie. Welcome to Saranga's space. And this is how it looks like. මං කිව්වා ඔයා මේක ගැන විතරයි උනන්දු මේ ගෙදර හැදද්දි මේ ගැන විතරයි උනන්දුනේ කියලා. And we have 3 seats and we have a cozy sack. Let me switch on the lights and show. So it looks like. ඉතින් අද අපේ ගෙදර කට්ටිය ඇවිල්ලා ඉන්නවා. Now we are going to surprise them. එදා එනකොට මිනි තියටර් එකේ වැඩ ටික ඉවර කරලා තිබුණේ නැහැ. චෝටි ඒවාටත් තිබුණා. ඒකින්ද ඒක පෙන්වන්න බැරි වුණා. ඊට දවස් ටිකකට පස්සේ ආයිත් ගෙදර කට්ටිය ආපු ගමන් ඔන්න අපි ඒගොල්ලන්ට තියටර් එක පෙන්වලා සර්ප්‍රයිස් කරා. ඉතින් මම ඒකත් මේ vlog එකටම ඇඩ් කරා. So let's call them inside. This is the project, madam. Yeah. A short throw project. So what do you think about? So nice, Sane. If you can't find Saranga, you come and find it here. So fancy. අපේ tickets book කරලා එන්න plan. Free of charge for you all. ඒ නන්නව ගන්න කොතනද? වයද පාවඩ නෑ උඩු බියන ඉහ මුදුනට නෑ අපට මිතුරන් මිස ඉච්ඡාවට නෑ දැයින්නේ අපි විතරයි අපට සිටින්නේ මිය යන දා එකට මියෙන්නේ අපි විතරයි අපට සිටින්නේ සිනම එක නම මොකද්ද? මොකද්ද? සිනම එක නම මොකද්ද? මන් දන්නේ නැහැ දැන් සාරණ්‍ය අසින තරම කලවතුනේ සාරණ්‍ය. ඉතින් කට්ටියම ආපු නිසා ඔයගොල්ලෝ දන්නවද අපි මුලින්ම මොනවද බැලුවේ කියලා? ආදරණීය තරුවක් චිත්‍රපටයේ කොටස් කිහිපයකුයි ගීත කිහිපයකුයි. ආදරණීය තරුවක් කියන්නේ ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න හම්බෙන ලස්සන ෆිල්ම් එකක් 2026 වසරේ. හැබැයි ඊට කලින් ඔයගොල්ලන්ට පුළුවන් ජනවාරි 30 වෙනිදා ආදරණීය තරුවක් ෆිල්මින් කොන්සර්ට් එක බලන්න එන්න. දැම්මම ticketsministry.lk එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ටිකට්ස් රිසර්ව් කරගන්න. ඔයගොල්ලන් ආදරය කරන ශනු, දිනේෂ්, සාරංග, සංගීතක්කි මේගොල්ලෝ ඔක්කොම ෆිල්ම් එකට සම්බන්ධ කට්ටිය. ඊට අමතරව අපේ කාංචනා, රයිනි, කයිස, සුනීර සුමංග, රවීන් තාරුක මේ වගේ ගොඩාක් දෙනෙක් එදාට perform කරනවා. මමයි මාධවයයි දෙන්නම host කරන්නත් මග බලාගෙන ඉන්නවා. ඊට වැඩිය අපි හැමෝම ආසාවෙන් ඉන්නවා. ඔයගොල්ලෝ හැමෝම එදාට හම්බෙලා ආදරේ බෙදා ගන්න, ලස්සන ෆොටෝ එකක් ගන්න, හොඳට enjoy කරන්න. එහෙනම් ආදරණීය තරුවක් ෆිල්මින් කොන්සර්ට් එක බලන්න එන්න ජනවාරි 30 ටිකට්ස් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා දැම්මම ටිකට්ස් ගන්න. ෆිල්ම් එකත් බලන්න මග බලාගෙන ඉන්න. ඒ ගැන අපි අප්ඩේට් කරන්නම් ඔයගලන්ට ඉක්මනටම. අදට vlog එක ඉවරයි. තවත් අලුත් vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු. I hope you enjoyed this vlog. ඉතින් අපි තවත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. pending vlogs ගොඩක් තියෙනවා මම හැමදාම එක කියනවා. මම ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට ඒක post කරන්නම්. එහෙනම් thank you for watching Saranga Dinakshi online. We'll see you guys soon.